අද අපි බලමුද මිනි බ්ලොග් එකක්. මම්මගේ මෝර්නින් එකේ මොනවද කරන්න කියලා බලන් ඉමුද? එහෙනම් ඉතින් බලන් ඉන්නකෝ මම්මගේ මෝර්නින් එකේ මොනවද කරන්න කියලා. දන්නවද ළමයි මම දැන් මේ කරන්න යන්නේ මගේ මල් පැලේට වචු චුට්ටක් දාගන්න. ඉතින් ඒගොල්ලන්ට අපිට වගේම ආහාර එපායිනේ. ඒ නිසා මම මගේ මල් පැලේට වචු චුට්ටකුත් දාගත්තා. ඒ ආසේ අපේ යාළුවත් මෙන්න මෙතනට වෙලා ඉන්නවා මන් දිහා බලාගෙන. මම පොඩාති කරන්නේ කියලා. හුස්මේ සමදා රඳුනා සඳනාරි දෙම්ම ළමයි සූර්යකාන්ත මල් හොයන් ගියා. මේ පැත්තේ තියෙන වැඩිපුරම සූර්යකාන්ත මල්. ඉතින් මට හිතුණා ලස්සන සූර්යකාන්ත මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා මේ වාසයකට දාන්න ඕන කියලා. ඉතින් මම ඒ නිසා සූර්යකාන්ත මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට ලස්සනට මේ වාසයකට දාගත්තා. ලස්සනයි නේද? හුස්නේ සැමදා රැඳුනා සඳනාරී උපමා මැවුනා වැස්සේ සිතුසේ තෙමුණා කිඳුරාවී මනසේ ඇඳුනා නෙතුයාවී බැඳීලා සදා හිනගානි රේ පවා සඳසියා වතෙහි මවා පිණිසිතේ දැනේවි කතා. මේ මොනවද කියලා ඔයාලා දන්නවද? මේ උළුහාල් වතුර. රෑට උළුහාල් වතුර ටිකක් පෙඟෙන්න දාලා උදේට බෙවුවහම හොඳයි කියලා මං අහලා තියෙනවා. ඔයාලත් අහලා ඇති ඒක. ඉතින් මං උදේ නැගිට ගමන් මේකට නුවත චුට්ටකුත් දාලා බොන්න ගත්තා. බොන්න නම් ටිකක් අමාරුයි පේනවනේ මගේ මූණ. දැන් ඉතින් ළමයි බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න එක තමයි කරන් තියෙන්නේ. මම බ්‍රෙක්ෆාස්ට් එකට බීටර් ඔම්ලට් එකක් දාගෙන අම්මි කෝපි හදලා ගිහලා තිබ්බා. ඒන් ටිකත් කෑවා. බඩ නම් පෙරුණා ඉතින්. අන්න ඉතින් ළමයි පුංචි සින්දුවක් අහන ගමන් මගේ ධෛර්යය ලියන්න ගත්තම. පරිසරය දිහා බලාගෙන ලස්සන්ට උදේ පාන්දර කුරුල්ලන්ගේ කීච බීජ නාදයත් එක්ක මේ දැනෙන නිදහස නම් කොහේ ගියත් අපිට ගන්න නම් බෑ ළමයි. මට ඒක අද තේරුණා. සිලිලා रसित नयना हृदय सिंबिना खोल नील वदना साना पीनना मैं चंद सूर्य नगरे दो मेले सरना सेवनल विन्न प्रेमी दाहयनी वना सिलिला रसित नयना
हृदये सिंबिना कोल नीलवदना